ආයුබෝවන් සුබ දවසක් කියනවා ඔයාට. අද මම ඔයාලට කියන්න යන්නේ ගෙදර ඉඳන් කිසිම වියදමක් නැතුව ෆෝන් එක විතරක් පාවිච්චි කරලා මම රුපියල් 3000ක් හොයාගත්ත ක්‍රමයක් ගැන. ඇත්තටම මේකට ඕන කරන්නේ ෆෝන් එකයි ඔයාගේ නිර්මාණශීලී බවයි විතරමයි. ස්කිප් කරන්න එපා, වීඩියෝ එක දිගටම බලන්න. ඔයාටත් මේ වීඩියෝ එකේ අවසානයේදී හිතේ අනේ මේක මෙච්චර ලේසිද මටත් කරන්න පුළුවන් කියලා. මම මේකට යූස් කරේ Canva app එක. දැන් මම ඔයාට කියන්නම් මම මේ Canva app එක යූස් කරලා කරපු වැඩේ මොකක්ද කියලා. මේ දවස්වල පුංචි බිස්නස් ගොඩාක් පටන් ගන්නවනේ. ඔයාලත් දන්නවා. ගොඩාක් අය පොඩි බිස්නස් ගොඩාක් පටන් ගන්නවා. කේක් වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන්, කොස්මැටික් වෙන්න පුළුවන්, මොකක් හරි බිස්නස් එකක් හැමෝම මේ දවස්වල පටන් ගන්නවා. ඉතින් මේ වගේ කොස්මැටික් බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක් එයාගේ බ්‍රෑන්ඩින් වැඩ ටික කරගන්න කෙනෙක් හොයනවා. ඉතින් මම යාට කතා කරලා කියනවා මට ඔයාගේ වැඩේ කරලා දෙන්න පුළුවන්. ඔයාට ඕන විදිය කියන්න කියලා මම එයාත් එක්ක කතා කරලා එයාගේ වැඩේ බාර ගන්නවා. ඉතින් එයාට අවශ්‍ය වෙනවා එයාගේ අලුත් ව්‍යාපාරයට ලෝගෝ එකක්. ඒ වගේම එයාගේ ෆේස් ක්‍රීම්, බොඩි ලෝෂන්, සීරම් වලට අවශ්‍ය ලේබල් සහ බොක්සස් ටික හදාගන්න පුළුවන් තරම් ඉක්මනින් හදාගන්න මෙයාට අවශ්‍ය වෙනවා. ඉතින් මම යාට පොරොන්දු වුණා වගේම එක දවසින් එයාගේ ලේබල් ටික, බොක්සස් ටික, ලෝගෝ එක ඒ හැමදේම මම හදලා දෙනවා. ඒ වගේම යාට Facebook post දෙකක් මම හදලා දෙනවා. ඉතින් මම මේ හැම එකම කරන්නේ ලැප් එකකින් නෙමෙයි, ෆෝන් එකකින්. ෆෝන් එකෙන් Canva app එක දාගෙන තමයි මම මේ සම්පූර්ණ වැඩ ටික ඉවර කරන්නේ. Canva app එක දාගෙන ඒකේ tools ටික එහාට මෙහාට කරන්න ඉගෙන ගත්තම ඔයාගේ නිර්මාණශීලී බවක් තියෙනවා නම් ඇත්තටම ලස්සන වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් පුළුවන් Canva app එක දාගෙන මේ වගේ වැඩක් ආවම කරලා දෙන්න. ඇත්තටම ආවම නෙමෙයි, මේ වගේ අවශ්‍යතා තියෙන අය හොයාගෙන කතා කරලා අපි වැඩේ ගන්න ඕන. ඔයාට ලොකු හැකියාවක් තියෙන්න ඕනේ නැහැ. ඔයා ක්‍රියේටිව් නම් tools ටික use කරලා වෘත්තිමය මට්ටමේ වැඩක් කරගන්න ඔයාට මේ Canva එක තුල පුළුවන්. ඒ වගේම ඔයාට අමතර ආදායමක් හොයාගන්නත් පුළුවන්. අද වීඩියෝ එකෙන් මට ඕන උනේ ඔයාට මේ දේ කියන්න විතරයි. ඇත්තටම Canva එකේ tools use කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් ඒ ගැන තව මොනවා හරි ඔයාට විස්තර දැනගන්න ඕන නම් ඔයා වීඩියෝ එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට ඒ ගැන පැහැදිලි කරන්නම්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. තව මේ වගේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට මම ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්. ජය වේවා.